ආයිබෝවන් travel with ruwan YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අලුත් YouTube නාලිකාවක් පටන් ගත්තා. ඉතින් මේ දවස්වල රුමේනියාවේ බුකරස් වලට හිම වැටෙන්න පටන් ගත්තා. ඊයේ තමයි පටන් ගත්තේ. ඉතින් හිතුණා පුංචි වීඩියෝ එකක් කරලා දාන්න කියලා. ඉතින් අලුත් මගේ නාලිකාවට ඔයාලා පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම හරිම සීතලයි. සෑහෙන සීතලක් තියෙනවා මේ දවස්වල. ඔබට බලා ගන්න පුළුවන් වැටෙන මාර වේගයකින් හිම වැටෙන්නේ. සෑහෙන වේගයකින් හිම වැටෙනවා. මාරම ලස්සනයි. ඉතින් මම මගේ channel එකට travel video තමයි ගොඩක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. යාළුවනේ පේනවනේ තාත්තයි පුතාලා දෙන්නයි හිමෙන් සෙල්ලම් කරනවා. කරත්තයකුත් අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් පුතාව කරත්තේ තියාගෙන එතකන යන්න හදන්නේ. ඉතින් මෙහෙම තමයි රුමේනියා විතරක් නෙමෙයි යුරෝප් රටවල් වල හැම රටකම හිම වැටෙන කාලෙට ඉතින් එයාලා එනවා එළියට විනෝද වෙන්න හිමෙන් ගහ ගන්නවා. ඉතින් අපි යාළුවෙකුත් වුණාමත් එහෙම තමයි. ඉතින් අපි උනත් ලංකාවේ ඉන්නකොට මේ වගේ වීඩියෝ බලනකොට අපටත් සෑහෙන ආසයි හිතුණා ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න කියලා. ඉතින් අපිට ලංකාවේ ඉඳලා අත්දැකීම ගන්න අමාරුයි. ඉතින් යුරෝපේ ලංකාවේ ඉඳලා යුරෝපේට ඇවිල්ලා ඉන්න කට්ටියන්ට ඉතින් පුළුවන් ඒ අත්දැකීම ගන්න. ඉතින් ඒ අත්දැකීම ගන්න බැරි ඉන්න කට්ටියන්ට තමයි ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඉතින් බලන්න කියලා. ඉතින් කවුරුණත් ආසයි ඉතින් මේ වගේ හිම වැටෙනකොට බලන්න. අපි සීතල බලාපොරොත්තු වෙනවා නම් ඉතින් නෝරෙල්ට තමයි ලංකාවේ යන්න ඕනේ. හැබැයි නෝරෙලිය සීතලයි. සීතල වුණාට ඉතින් මේ හිම වැටෙන්නේ නැහැ නෝරෙලිය. ඉතින් මේ රටවල් වල ඉතින් හැම අවුරුද්දකම හිම වැටෙනවා. සාමාන්‍යයෙන් මේ සීත කාලේ පටන් ගන්නෙ 10 වෙනි මාසේ තමයි පටන් ගන්නෙ. 10 11 12 12 වෙනි මාසේ ඉතින් මෙහි බ්‍රසෝ පොයිනා කියලා සිටි වර්ග තියෙනවා. ඉතින් සිටි වලට ඉතින් සීත කාලේ වේලාසනෙම 12 වෙනි මාසේ පටන් ගන්නවා. දැන් මේ දවස්වල පටන් ගත්තේ මෙහෙට බුකරස් වලට ඇවිල්ලා පෙබරවාරි වල. ඉතින් බලන්න හරිම ලස්සනයි. මාරම ලස්සනයි. ඉතින් මමයි තව යාළුවෝ දෙන්නෙකුගේ ආව පොඩ්ඩක් සුපර් මාකට් එකට බඩු ටිකක් ගන්න කියලා. ඉතින් සීතලයි කියලා ඉතින් අපි ඒවත් කරගන්න පායයි. ඉතින් අනිවාර්යෙන් එන්න පායයි. මාරම ලස්සනයි පේනවා ඇති ඔයාලට යාළුවනේ. පුදුම ලස්සනක් තියෙන්නේ. මේක තමයි ඉතින් සුබාදාමේ හැටි. ඉතින් කාලයකට ඉතින් අවුව සැරයි. අවුව වැටෙන කාලටත් හරියට මෙහෙට අවුව තියෙනවා. ඉතින් වින්ටර් එක පටන් ගත්ත ගමන් ඉතින් මෙහෙම තමයි ඉතින් මේ රටවල් වල. තව දෙයක් කියන්න ඕන සාමාන්‍යයෙන් සීතල කාලෙට මේ තියෙන වාහනවල වින්ටර් ටයර් එකට මාරු වෙන්න ඕනේ. නිකන් ටයර් වලින් යන්න බෑ. ගියොත් එහෙම පොලිසියෙන් දැක්කොත් තඩයක් ගහනවා. අනිවාර්යෙන් වින්ටර් ටයර් එකට මාරු වෙන්න ඕනේ. ඒතොල් ලෙස්සන්නේ. ඉතින් හොඳයි අපි පයින් යනින් ගමන ඉන්නේ යන්න බෑ. ඉතින් අර හිම තද වෙච්ච තැන් වල ඉතින් ලෙස්සනවා. පරිස්සමට යන්න ඕනේ ඉතින්. ඉතින් යාළුවනේ ඉදිරියටත් මම රුමේනියා විතරක් නෙමෙයි ඉතාලියේ ස්විට්සර්ලන්තයේ වගේ රටවල් වල වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට ඉතාලි වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්කද යාළුවනේ දැන් ඔය සෙඩ් එක JCB එකකින් හිම අයින් කරනවා. ඉතින් අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ හිම. සෙඩ් වල විතරක් නෙමෙයි පාරවල් වලත් අයින් කරනවා. ඉතින් ඉදිරියට මම ඉතාලියේ වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා යාළුවනේ. බාන්නක මාරම ලස්සනයි. මාරම ලස්සනයි.
සැහැන්ඩ වේගකින් වැටනවා හිම.